මම බඩස් කාලා ඉන්නම් සම්බෝල දාලා සෑන්ඩ්විච් එකක් හැදුවා ඒක කහලා ඉන්නම්. පුදුම කරදරයක් යන්නේ මෙයාගෙන් කියන්නේ මට. හොඳයින්ද අර වැඩ කරන නැති බලු කුක්කයි අති දක්ෂ පුස්පැටියයි අතරට මකරෙක් ආවා. ඔයා දන්නවද මේ බලු කුක්කා අපි සමහර දේවල් වලදී ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕනේ. එහෙම නැතුව මගේ ඇරලේ යන්න බෑ. තේරුණාද? මේක නම් මගේ ඇරලේ යන්නේ කොහොඳයි වගේනේ. මගේර ගත්තා. මකදව මගේරියා පොඩි වෙලාවකට ප්‍රශ්නේ තාම ඉවර වුණේ නෑ මහත්තයෝ. අපි අර ගෑනු කෙනා ළඟට යන්න නම් මේ පාරේ යන්න වෙනවා. එතකොට මකට බලන් ඉන්නවා මග. ඒ පුෂ කඩවසම් විතරක් නෙමෙයි බොහෝම බුද්ධිමත්. අදහස් ඉන්නේ ගලාගෙන. මේ වැඩේ නම් කරන්න හොඳ වැඩක් නන් නෙමෙයි. ගිනි පිමිට කරදරකාර මකරෙකුටවත් කරන්න හොඳ නෑ. ඒත් කරන්න වෙනවාමයි. මෙන්න හැදෙනවා. මේ ඔයා මෙන්න මෙයාව ගන්න. මම මෙන්න මෙයාව ගන්න. හා. බෝස් මගේ අම්මා මකරත් එක්ක සෙල්ලම් කරමු. මකරත් එක්ක සෙල්ලම් කරන්න ඕනේ. සෙල්ලම් කරන්න ඕනේ. එයා නම් හරිම හොරතල්. ඔව් ඇත්ත. එයා නම් හරිම හොරතල්. අපි ආඩ ගොඩාක් කැමතියි. මෙයාට සුදු වෙන ක්‍රීමයක් ගන්න ඕනේ. හරිම ලස්සනයි ආ. මේ යන්නේ ඔහොම ඉන්නේ. ලස්සන ගන්න. ඔව් ලස්සනට අඳලා ගමු. නෑ ලස්සනට ඉන්නේ. අපි යන්නේ ඔහොම ඉන්න. යාට කරන්නේ නෑ. ලස්සනට අඳලා ගන්න හදන්නේ. ඔහොම ඉන්න. දගලන්න එපා. බලන්නකො මෙයාගේ ලස්සන. මෙයා නම් හරිම හොරතල්. මං ඇත්තටම හරිම ලස්සනයිනේ. කොහොම හරි මං ලස්සන වුණා. අනේ මන්ද මං ඔයාලට කොහොම ස්තුති කරන්නද කියලා. නරක විදිහට සැලකුවට මට සමාව වෙන්න. ලස්සන නැති වෙනකොට අපිත් මකරු වගේ හැසිරෙනවා. ඔයාට සමාව ගන්නම ඕනේ නම් අපිට පොඩි ලිෆ්ට් එකක් දෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම. අර නිල්වනාන්තරේ ඉන්න එලිසබෙත් කියලා නෝනා කෙනෙක් එතනට එක්ක යන්නකො අපි. ඔව් මන් දන්නවා. අර සත්තුන්ට ආදරය කරන කුමාරයාට විවාහ වෙන අකමැති කෙනානේ. ඕන් ඉතින් කට්ටියන එලිසබෙත් නෝනලා ගෙදරට පිටත්. අපිට දෙහයන් ඕනේ. 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 අපි යනවා යනවා. ටික වෙලාවක් යනකොට අර ලස්සන පූෂට මේ සේරමේ පා වෙලා ගියා. එයා මොකද කරේ? ගෑනු ළමයි දෙන්නව වනාන්තරේ මැද්දෙන් දාලා පිටත් වෙලා ගියා. ඒගොල්ලෝ කවදාවත් ඔයා කියන කතාවත් ඇත්ත තමයි. එහෙම කරන්න හොඳ නෑනේ. මොනවා වුණත් පුස්පැටව දෙන්නේ ඉන්නේ. නෑ. එයා එහෙම කරේ නෑ. මේ කරදරකාර ළමයි දෙන්නව ඒගොල්ලෝ මාලිගාවට ඇරලා අපි යන්න. අනේ මතක් වෙන්නේ. ඔයාට සතුටුද? ඕනේ දැන් තමයි හොඳම ටික සිද්ධ වෙන්නේ යන්නේ. ලැම්රෙන් තමයි එලිසබෙත් කණ්ඩ දීපු සත්තුන්ගෙන් ජරාම සතා ගණ්ඩ දෙන්නේ. ඒ සතා කාලම දැම්මා.
හරි මේ ගැන උපසෙන විට කිව්වොත් එහෙම යා රජ වුණාට පස්සේ මට ලොකු තෑග්ගක් දෙයි. එයා මාලිගාව පැත්තට දුවගෙන ගියා මේ මේ ආරංචි. රාජධානිය හොරතල්ම පූසා විදියට නිල වශයෙන්ම පත් කරයි. මම එහෙමයි දැක්කේ. කුමාරයාත් එක්ක විවාහ වෙන්න කියලා අනිවාර්යයෙන්ම යා එලිසබෙත් ඒත්තු ගන්නවයි. එහෙම වුණොත් එහෙම මට රජ වෙන්න වෙන්නේ නෑ. එයා තමයි රජ වෙන්නේ. එතකොට මේ රාජධානිය මං කොල්ල කන්න මං හදපු සලස්ම විනාශ වෙලා යනවා. ඒකට මං උදව් කරන්නම්. හැබැයි මට මොකද්ද දෙන තෑග්ග? මං ඔයාට හොඳ තෑග්ගක් දෙන්නම්. මෙයාම අබුඩාබි වලට තැපල් කරලා යවන්න. අයියෝ. මම අබුඩාබි කියලා කිව්වද? එහෙම වෙන්න විදියක් නෑනේ පොඩ්ඩක් වැරදින්න ඇති. ආශ රටවල් නේ ඉතින්. මං ඔයාට හොඳ තෑග්ගක් දෙන්නම්. මෙයාම ගිහිල්ලා කුළුනේ හිර කරන්න. ඒතයි. මම ඔත්තු කාරෙන්න කැමති නෑ. ඒත් මං පක්ෂපාතී. මං උග්‍රතල් පක්ෂපාතී එක්කෙනෙක් අනේ. එයාව දාලා ඉවර වෙලා කුමාරයාවත් ගිහිල්ලා එතෙන්ටම දානවා. මට අවදානමක් ගන්න බෑ. ඒ වගේම එයා විවාහ වෙන්න යන කාන්තාව ගැනත් මට බලන්න වෙයි. රාජකීය බල්ලෝ අල්ලන්න ලැම්බ්‍රන් වයි කුමාරයාවයි දෙන්නම කිල කුඩුවකට දැම්ම. ඔයාට බෑ මෙහෙම කරන්න මමයි මේ රජධානියේ පාලකයා. හෙටින් පස්සේ එහෙම නෙවෙයි. උපසෙනවියා ඒ වෙලාවෙම එයාට උපදෙස් දෙන මෑනියෝ ළඟට ගියා. මං ඔයාට කිව්වා විෂ ඇපල් ගෙඩියක් දෙන්න කියලා. නෑ ඇපල් සෞඛ්‍යයට හොඳ වැඩි. මම මේ හදන්නේ ස්පෙකටි බොලෝනීස්. ඔයාට ඒකෙන් පෙනෙයි මොකද වෙන්නේ කියලා රාජකීය කෝකියා මෙතනට ආවහම. රාජකීය රස පරීක්ෂක ආවා. රස බලන්න මොනවද තියෙන්නේ? ගන්න බලන්න. බලන්නකො මේකෙන් ටිකක් කාලා. සුවඳ නම් හරිම අපූර්වයි. කාලම බලමු. නරකම නෑ. හැබැයි මේකට තව ගම්මිරිස් ටිකක් එක ඔලිව් තෙල් ටිකක් ආවනම් රස දෙගුණත් වෙලා ඒ කියන්නේ ආයේ මෙයා හරන එකක් නැද්ද? මේ සත්‍ය ආදරවන්තය ඇවිත් මෙයාට හාදුවත් දෙනකම් මෙයා නීදී. එහෙනම් හැමදාම මෙහෙම තමයි. හරි එහෙනම් යන්න. එයා ගැන බලා ගන්න. හොඳයි. ඒත් මුලින්ම මගේ පේනුම වෙනස් කරගන්න ඕනේ. එයාට කවදාවත් මාව මායාකාරී කියලා අඳුරගන්න බැරි වෙන විදිහට. කොකොස්ස එනවා. විශේෂ ස්පැගටි අරගෙන මායාකාරී පිටත් වෙලා ගියා. වැඩි වෙලාවක් ගියේ නෑ යා එතනට ආවා. අර තියෙන්නේ යාගේ මේක ඔයාට මේ පැටියෝ. එතකොට මේක ඔයාට කිකිලි පැංචියෝ. එයා හරිම කරුණාවන්තයි. මං එයාට බිත්තරයක් දාලා දෙන්න ඕනේ. මටත් පුළුවන් වුණා නම් මාත් බිත්තරයක් දාලා දෙනවා. කවුරුන්ද මගේ කැමැත්ත අසාධාරණ සමග සටන් කළ හැකි කෙනෙක්. සුන්දර මිහිරි හඬක් ඇති කෙනෙක්. ඒ වගේම ලිවීමට උපන් හපන් නැති කලාකාරයෙක්. සැබවින්ම ඔහුට මා අවශ්‍ය වී නම් මගේ දිවේ ඇරඹුණාසේ හැඟේ. කවුරුන්ද මගේ ආදරේ? කවුද? කොයි කෙනාද? හලෝ ගෙදර කවුරු හරි ඉන්නවාද? ඕ සුබ උදෑසනක් සුන්දරිය. මම දැක්කා ඔයා සත්තු හැමෝටම කෑම දෙනවා. ඒ හින්දා මම ඔයාට කෑම එකක් අරගෙන ආවා. ඇත්තමයි ඔයා නම් හරි කරුණාවන්තයි. මම කොහොමද යන්නේ කියන්නේ යාට ස්පැගටි වලට වහදාලා කියලා ඈ? යා කෝකියා ඇතුළට ගත්තා.
මේක නම් රස පාටයි. ඒත් මං කෑම පාලනය කරනවා. ඒ හින්දා මට ප්ලාස්ටර් කරන්න හොඳ නැහැ. මං ඕක හැදුවේ මගේ මායා කල්දේරිමේ දාලා නෑ මම කිව්වේ මේ මගේ උදුනේ පොඩ්ඩක් කාලා බලන්නකෝ. හොඳයි. ඔයා ඔච්චර කියන හින්දාම මම කන්නම්කෝ. කොස්ස ඔන්න ඉතින් මායාකාරීතාවම සාර්ථක ඔයාගේ වැඩේ. කට වහගන්නවා කෝඩි. මායාකාරී සාර්ථක ඔයාගේ මෙහෙයුම කළා. අර දක්ෂ පූසයි කැට බල්ලයි එතෙන් තිනකොට වැඩි පරක් වෙලා ඉවරයි. කරන්ට දෙයක් නෑ. විනාඩි දෙකක් ඇතුළත මොන හරි දෙයක් කරන්නම වෙනවා. ඕඩි මේක කතාවක් විතරයි. ඕඩියෝ මේ බෝඩ බල්ලට සුරංගනා කතාවක් කියලා දෙන්න බෑනි. හරක වගේ අඬනවා මෙතන. මොකද කරන්නේ? අන්න හරි. බඩට මොනවාරි දාගෙන ඉමු. ඔයාලත් එන්න මොනවාරි කමු. ඔයාට ඒ කතාව අහන්න ඕනේද? ඈ? මෙහෙමයි ඉතින් දුකක් ඇති වෙන්නේ නෑනේ සුරංගනා කතාවන. එහෙම තමයි සුරංගනා කතා. හැබැයි ඇත්තට එහෙම නෑ. ඔයා මේ කතාව අහලා නෑ සෝචයන්. හොඳයි. එහෙමනම් ඉඳ ගන්නකෝ. ඔයාට හිතා ගන්න පුළුවන් සත්තු සේරම දුක්ුණායේ සුන්දර එලිසබෙත් කුමාරිට සිද්ධ වෙච්ච දේ ගැන. එයා අපිට කවදත් ගොඩක් කරුණාවන්තයි. මේ ඒක නෙවෙයි අරාපු බලල් තඩිය කවුද? මං හිතන්නේ ජෝන් කුමාරගේ පූසන්ද කොහෙද? ජෝන් කුමාරයාගේ පූස මං එයාව ගොඩක් අගය කරනවා. එයා හරිම විශිෂ්ටයි. එයා කොහෙටද ගියේ? එයා ඉන්නේ ගේ ඇතුලේ. සමාවෙන්ද මට මේ ස්පෙගටි වල සුවඳ හවම නතර කොට ගන්න බැරි වුණා. ඒකයි. පුළුවන් නම් බැසිල් ගහක් හොයන් ඉන්න ගහක් විතරයි හොඳේ. එයාට එකපාරට මොකක්ද වුනේ? සමහර විට එලිසබෙත්ත් වෙන්න නැත්තේ මේ දේම. මම නම් හිතන්නේ මොකද එයා මේ වගේ ගොරවන්නේ නැහැ. කරන්න ඕන දේ ඉක්මනටම කතා කරගත්ත. ලස්සන පූස් නෝන තමයි මේ කරන්න ඕන දේ අදහසක් විදියට ගෙනාවේ. ඉක්මනටම මායාකාරයෙක් ළඟට ගෙනියන්න. මේ වෙලාවේ අපි මායාකාරයෙක්ව කොහෙන් කියලා හොයන්නද? මන් දන්න මායාකාරයෙක් ඉන්නවා. එයා පැය 24ම සේවාව සපයනවා. හරි එහෙනම් ඉක්මනටම ගෙනියමු. එයාලා වනාන්තරයේ මැද්දෙන් පියාඹලා මාල්ගේ ගෙදර දිහාවට ගියා. දිවාරයන් නොබලා සේවය කරන මායාකාරයා. පේන විදිහට මෙයාට විසක් ඇවිලා තියෙන්නේ. ඒකයි ඔහොම උනේ. කොහොම හරි යට උදව් කරන්න ශ්‍රේෂ්ඨ මායාකාරයාණනේ. මට එයාට උදව් කරන්න බෑ. ඒත් ඔයාට පුළුවන්. මට? මෙයා අහුවෙලා ඉන්න නිදන මායාවකට. මෙයාව අවදි කරන්න පුළුවන් මෙයාට ආදරය කරන කෙනාට විතරයි. ඔයාගේ මූණ බැලුවාම මට කියන්න පුළුවන් ඒ කෙනා ඔයා කියලා. ඔයා කියන්නේ යාට හත්තක් දෙන්න කියලාද? ඔව් එහෙම කරලම බලන්න. මොකද වෙන්නේ කියලා. ඔව් කරලම බලන්නකෝ. ඔව් එහෙම කරලම බලන්න. හේ අර රස ස්පෙගටි ඉතුරු වෙලා තියෙනවද? ඒ වැඩේ හරි කියා. එයාලා අර දක්ෂ පූසව අවදි කළා විතරක් නෙමෙයි. තවත් දෙයක් ඒගොල්ලෝ දැනගත්තා. අපේ යාළුවා එලිසබෙත්වත් අවදි කරන්න වෙන්නේ මෙහෙමද? ඔව් එහෙම තමයි. යාගේ හැබැයි ආදරවන්තයාගේ හාදුවක් විතරයි ඒකට ඕනේ වෙන්නේ. මන් දන්නවා ඒ කෙනා කවුද කියලා. යමු. ජෝන් කුමාරයා වඩ ගහන් යමු. ඔගොල්ලෝ මොකද මෙතන කරන්නේ? ඇත්තටම අපිට ගොඩක් නරක ආරංචියක් අහන්න ලැබුණා. ඔව්. මේ
නිල් කුරුල්ලා අපිට කිව්වා උපසෙනවියා ජෝන් කුමාරයාව කුළුණ හිර කරලා කියලා. එහෙම කොහොමද වෙන්නේ? අපි මොනවහරි දෙයක් කරලා ජෝන් කුමාරව ගෙනල්ලා එලිසබෙත් අවදි කරවන්න ඕනේ. රජකුමාරයාව කසාද බඳින්න ඕනේ. ඊට පස්සේ පුළුවන් අර නරක මිනිස්සයව නතර කරන්න. හරි ඉතින් හිතලා බලමු ජෝන් කුමාරයා කොහොමද ඥාවන්ත පූසා දැනගත්ත මේ ප්‍රශ්නට උත්තරේ මොකක්ද කියලා. එන්ට සියලු දෙනා මගේ පස්සෙන් එන්ට. ඉතින් සත්තු සියරම පිටත් වුණා ජෝන් කුමාරයාව බේරගන්න. අර සුන්දර එලිසබෙත්ත් බේරගන්න. අනිත් ඈත් එකතු වුණා. මේ අවුරුදු ගණනාව පුරාවට එලිසබෙත් එක්ක හිටවත් වුණු සත්තු. ආජප් තීරණය කරලා තිබුණා තවත් බලා නොඉඳ රජුගෙන් බලය පැහැර ගන්නට. සබලුනේ දැන් හැමෝම මාව අමතන්න ඕන උතුමානනේ කියලා. මගේ අන පිළිපදින්නත් ඕන. හැමෝටම පැහැදිලිද? එහෙමයි තුමාණනි. ඒත් හිට වෙනකන් ඔයාට රජ වෙන්න බෑ. ඒ වගේම කුමාරයා විවාහ නොවී ඉන්නත් ඕනේ. එයා කොහොමද විවාහ වෙන්නේ? එයා මාර කුල්නේ හිර කරලා ඉන්නේ. අනිත් එක තමයි යාව විවාහ කරගන්න ඉන්න කෙනා සදාකාලිකවම නින්දකට වැටිලා. මම තමයි දැන් රජ වෙන්නේ තේරුණාද? තුමාණෙනි මාලිගාව පැත්තට හමුදාවක් එනවා පේනවා. හමුදාවක්? කවුද මිලේච්ච හමුදාවක්ද? එහෙම නැත්නම් මුහුදු මංගොල්ලකාරයෝද? පේන විදියට ඒ හමුදාවේ ඉන්නේ බල්ලෝ, ලේන්නු, කුකුල්ලු. දොරටුව වහලම තියාගන්න. අපි මොකටද බය වෙන්නේ? ලේන්නොයි, බල්ලොයි, පූසොයි, කුකුල්ලුන්ටයි. මේ අතරතුරේ කුළුණ උඩ කිසි වැඩක් වෙන්නේ නැහැ. හිරගෙදරින් මං කොහොම හරි පැනගත්තත් එලිසබෙත් මාත් එක්ක විවාහ වෙන්නේ නැහැ. අනිවාර්යෙන් මේක වෙනවා. එයා ඔයාගේ පිස්සු වැටලා ඉන්නේ. ඇත්තමද? ඔව්. ඔයා මටත් වැඩිය හුරුබෝටි කියලා එයා හිතන් ඉන්නේ. හැබැයි ඔයා ඔප්පු කරන්න ඕනේ ඔයා නිර්භීතයි හොඳයි කියලා. ඔව් මං එහෙමයි. මං එයාට මොකක්ද සත්‍ය? මේ සිද්ධිය ගැන කුමාරයාට මොකද හිතාගන්න බැරි වුණා. කොටින්ම ගලව ගණ්ඩාව කණ්ඩායමට හිතාගන්න බැරි වුණා. අපි කොහොමද දැන් මාලිගාව ඇතුළට යන්නේ? ඒක දෙන්න දොරත් වහලා. මං කියන්නම් අපි ඇතුළට යන්න උමගක් හාරමු. ඒකට කොපමණ වෙලා යයිද? වැඩි වෙලාවක් යන එකක් නෑ මාසයක් දෙකක්. අයියෝ. අපිට ඒකට වෙලාවක් නෑ. අයින් වෙන්න. මේ සතුව නතර කරන්න. අතුල්ට එන්න දෙන්න එපා. කවුරු හරි මට හාද්දක් දුන්නද? මගේ යාළුවෝ මාලිගාවත්පත් කරන් ඉන්නේ. කවුරු හරි අපිව බේරගන්නේ කියලා හිතනවද? එසේනම් බේරුණා කියලා සිතන්න. ඔබ සිටිනු. මාලිගාවේ හැම තැනම සත්තු පිරීලා ඉන්නවා.
අපි මෙතනින් පැනගන්න ඕනේ. මේ වෙනකල් මං එකතු කරගත්ත බදු සල්ලි සේරම මං අරගෙන ආවා. දැන් පනගමු. අපිත් දෙනවා යන්න. මේ අතරේ නපුරු මිනිස්සු ටික පැනලා යන්න හැදුවා. අර නපුරු උපසෙනවිය මිනිස්සුන්ගෙන් හොරකම් කරපු සල්ලි ටිකත් අරගෙන. මකරව දැකලා බය වුණු උපසෙනවියයි යාගේ සහායකයයි නපුරු මායාකාරී අනිත් පැත්තට ගියාමයි. ඉක්මන් කරන්න. කැටපෝලේ මාලිගාව පැත්තට හරවන්න. ඉක්මනට. ඔයාලට මකරගෙන් බේරිලා පැනලා යන්න ඕනේ. එන්න. මේකට නගින්න. මේකෙන් ඉඳ ගන්න. මම ලස්සනට බබෙක් වගේ යවන්න. ස්තුතියි. සනීපයි නේද? ඈ? නෑ. තාම ඒ සුන්දර අවසානයට ආවේ නෑ පුතා. අර සුන්දර එලිසබෙත් හාඩුවක් දීලා යාව නැගිට්ටමනේ මේ කතාව ඉවර වෙන්නේ. මතක නේද ඔයාලට? ඊට පස්සේ දේවල් හරිම සරලයි. ජෝන් කුමාරයා එලිසබෙත්ට තොට්ටුවක් දුන්නා. එයා නැගිට්ටා. ජනගත්ත කුමාරයා බේරගත්ත කියලා. ඔබ ජෝන් කුමාරයා? සේරම සත්‍ය. මෙයා ඔයා වෙනුවෙන් ගිනි බිබර මකරෙක් එක සටන් කරන්න හැදුවා. මං වෙනුවෙන්? පේන විදිහට ඔයා හිත ශක්තිමත් ධෛර්යවන්ත කෙනෙක්. එහෙනම් මට ඔව විවාහ කර ගැනීමේ ගෞරවය ලබා දෙන්න පුළුවන්ද? ඔව් සත්‍යකින්ම. සතුටින් වරදමු අපි ජීවිතේ. එකවන් සිතුම් නැත්තෙමු. මා ගැන සොයනා කෙනෙකුන් හමු වුණා. පැතුමන් නිටුවී සතුටින් ඉතිරුණා. මේ ගැන නදුවසයිතෝ පැනයාමට සිදුවේතෝ සතුටේ අපි සිරමැදිරිය මම රජ වෙන්න හිටිය. දැන් ඉතින් වෙන්නේ පරවෙන්න තමයි. ඉදිරිය තවත් ලස්සන වේ. ඔව් ලස්සන වේ. ඊලා දේවි ලස්සන. සතුටින් හැමෝම සතුටින්. සතුටින් දිවිගේ වන්නෙමු. එකමෙන් අපි දින්නෙමු. අපේම සොයුරු කැලස් සමගින් සතුටින් තුටින් අපිමු. හැමෝම සතුටින් ඉන්න පටන් ගත්තා. අඩුගානේ දේශපාලන පක්ෂයකට ගෑවිච්ච නැති පාටක්වත් දීලා තියෙනවා. ඔන්න ඉතින් ඊට පස්සේ සියලු දෙනා බොහොම සතුටින් හිටියා. ඔච්චරයි කතාව. අන්නේ ජෝන් කුමාරයා එලිසබෙතුයි ඇවිල්ලා වෙන්නේ. ආමේ ජෝන් විලිසුයි. මලකෝලා. ගාෆීල් ඔයා අපේ පික්නික් කෑමට කෑවද? මේ කතාව වැඩන්නේ අපි රැට කන්න මොනවා හරි හොයාගමු. මේ කතාව සුපිරි නේද මල්ලිය?